අද ඩෙංගු ප්‍රශ්නයට උත්තරයක් නැහැ. ගොවියාගේ ප්‍රශ්නයට උත්තරයක් නැහැ. අධ්‍යාපන ශේෂ්ත්‍රයේ කඩා වැටීමට උත්තරයක් නැහැ. පාරම්පරික වෛද්‍ය ශේෂ්ත්‍රය අද විශාල අසහනයකට පීඩනයකට පත් වෙලා තිබෙනවා. වතු ජනතාවට පොරොන්දුණු දේවල් මේ රජය කරන්නේ මේ කරුණු කාරණා වලට අවධානය යොමු වීම නතර කරලා මේ වෙනත් කරුණු කාරණා ඉදිරිපත් කරලා විශේෂයෙන්ම රටේ ජනතාවගේ සියලු දෙනාගේත් අවධානය වෙනතකට යොමු කරන්නට උත්සාහ දරන අවස්ථාවක What is your point about? Tell me. කියලා මෙච්චර වෙලා කතා කර කර හිටියානේ. Let me read that. අනු දෙක දෙක. So that's why that's not allowed. Honorable member, shall we get Honorable Ashidan Roshan to speak? Honorable Ashidan ගරු නියෝජ්‍ය Roshan. කතානායකතුමනි බෙහෙත් අරගෙන එන්න කියලා කියන්නේ එතුමාට අද ගන්න තියෙන ඖෂධ මාත්‍රාව අරගෙන නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් පහුගිය සතියේ ඔවුන් විසින් සිදු කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල එළි දැක්වුවා. ඒකෙදී ජනාධිපතිතුමාගේ පාලන කාලය සහ ක්‍රියාකලාපය පිළිබඳව 75.5ක ජනතා ප්‍රසාදයක් තියෙන බවත් විපක්ෂ නායකවරයාගේ මැදිහත් වීම සහ නායකත්වය පිළිබඳව 29.4ක ප්‍රසාදයක් තිබෙන බවත් තමයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය තමන්ගේ සමීක්ෂණ වාර්තාවේ එළියට දැම්මේ. මේ කියන්නේ අපේ රටේ විපක්ෂ නායකවරයාට 64.9ක ජනතා අප්‍රසාදයක් සහිතව තමයි පාර්ලිමේන්තුව තුල කටයුතු කරන්නේ. ඒ නිසා එතුමල්ලා පුළුවන් තරම් විශ්වාස භංග ගේන්න උත්සාහ කරනවා. අධිකරණපතිවරයාට විශ්වාස භංගයක් අත්සන් කරන්න යනවා. විශ්වාසය භංග වෙලා තියෙන්නේ මේ රටේ විපක්ෂය පිළිබඳව කියන එක තමයි අපේ තර්කය වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි පොදු ව්‍යාපාර කාරක සභාව විදිහට අද දින පාර්ලිමේන්තුවේ සභාගත කරලා මේ විවාදයට ලක් කරන්න හදන්නේ පහුගිය කාල පරිච්ඡේදය තුල පොදු ව්‍යාපාර කාරක සභාව විදිහට අපි විසින් සිදු කරන ලද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුත් විපක්ෂයේ මන්ත්‍රීවරුත් 16කින් සදුම්ලත් පොදු ව්‍යාපාර කාරක සභාව විදිහට විමර්ශනය කරන ලද රාජ්‍ය ව්‍යවසායයන් කීපයක් පිළිබඳව තමයි අපි අපේ මේ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලසා දූෂණ විමර්ශන කොමිසම සභාවට ඒ වගේම නීතිපතිවරයාට යොමු කරන්න කටයුතු කරමින් තිබෙන්නේ. ඒකෙදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පොදු ව්‍යාපාර පිළිබඳව විශේෂයෙන් අපේ රටේ පොදු ව්‍යාපාර 52ක් පිළිබඳව පහුගිය 2025 අවුරුද්දේ වාර්තාවක් එළි දැක්වුණා. ඒ කියන්නේ 2023-24ට සාපේක්ෂව අපේ රටේ පොදු ව්‍යාපාර 52ක ප්‍රධාන පොදු ව්‍යාපාර 52ක් ලාභ ලබමින් ඒවා රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට විශාල මුදලක් බැර කරලා තිබුණා. ඒ නිසා ඇති වෙලා තියෙන දේශපාලන පරිවර්තනයත් එක්ක අපේ රටේ තියෙන පොදු ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. රටේ ජනතාවට විශාල සේවාවක් කරමින් තිබෙනවා. නිසා වංචා දූෂණ අවම කරමින් මේ යන ගමනේදී පොදු ව්‍යාපාර කාරක සභාවට අපට තියෙන වගකීම අපි ඉෂ්ට කරමින් තිබෙනවා. එහි බලපෑමත් මේ රාජ්‍ය ව්‍යවසායයන් ලාභ ලබන්න කාර්යක්ෂම කරන්න ක්‍රමයකට පිළිවෙලකට යන්න ඉවහල් වෙලා තියෙනවා. ඒකෙදි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වතුවල ජනතාව ඉවත් කළා කියනවල මේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් කළා සමහර නීතිමය කාරණා නිසා අධිකරණ කටයුතු අරගත්තට පස්සේ වතු සමාගම් ඒ වතුවල ජනතාව ඉවත් කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඒවා යම් සුළු කාරණා. නමුත් ඔය කිව්වා වගේම සෙන්දෙල් තොණ්ඩමන් මහත්තයා මේ වතු ජනතාව මේ වතුවල තිබුණු බංගලාවක්වත් පත් කරගෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට පස්සේ තමයි එතුමා ඉවත් කළේ. අපේ සමහර මන්ත්‍රීවරු ඉන්නවා තාම ඉන්නේ වතු නිවාසවල. හැබැයි බංගලා අල්ලගන්න ගිහිල්ලා නැහැ. හැබැයි මෙතුමන්ලගේ ඒකාබද්ධ විපක්ෂයේ අය තාම ඉන්නේ බංගලා අල්ලගෙන හිටපු අය ඉන්නවා. ඒ නිසා මම ඉදිරිපත් කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ග්ලෝකල් ෆෙයා කියන වැඩසටහන ඉදිරිපත් වෙනවා 2022 මේ රට හැදුවා කියලා රටේ ආර්ථිකය ගොඩ දැම්ම කියන මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ යටතේ 2022 ඔක්තෝබර් මාසේ 15 16 කියන දවස් දෙකේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ ග්ලෝකල් ෆෙයා කියන රැකියා වෙළඳපොළ විදේශ රැකියා වෙළඳපොළ පවත්වනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක පවත්වන්න යෝජනා කරලා තිබුණේ අපේ විමර්ශනයට අනුව ගාල්ල සංගමිත්තා විද්‍යාලයේ වියදමකින් තොරව ඒ පාසලේ විදුහල පාවිච්චි කරලා ඒ ගොඩනැගිලි පාවිච්චි කරලා මේ විදේශ රැකියා වෙළඳපොළ කරන්න සූදානම් වෙලා තිබෙද්දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මේ මනෝෂ නානායක්කාර කියන ඇමතිතුමා ඔහු ඒක තීන්දුව කරනවා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ ඔක්තෝබර් මාසේ 15 16 මේ ග්ලෝකල් ෆෙයා කියන රැකියා වෙළඳපොළ පවත්වන්න. මේ සඳහා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 10 සයිස් එකේ කැනපි 50ක් ඔවුන් ඕඩර් කරලා තිබෙනවා. ඒ එක කැනපියක සාමාන්‍යයෙන් රුපියල් 34,000ක් වෙන කැනපියක් ඔවුන් මිල කරලා තිබෙනවා. මේ 10 කැනපි එකක් 1,70,000ක මිලකට
මේ රටේ මහජන ධනය 1,70,000ක් මේ 10 එක කැනපියකට වුන් වෙන් කරලා තිබෙනවා. කුටි 30කට ලක්ෂ 51ක් එක වැය කරලා තිබෙනවා. ඒ කියන්නේ 2022 ඔක්තෝබර් මාසයේ 15 16 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ තිබ්බ ග්ලෝබල් ෆියා කියන රැකියා වෙළඳපොළ වෙනුවෙන් ඊට පස්සේ කරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ සඳහා කොන්ත්‍රාත් එක බාර දීලා තියෙන්නේ රන්දීප මීඩියා කියන ආයතනය. ඒ විමර්ශන වලට අනුව මේ රන්දීප මීඩියා කියන ආයතනය හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානක්කාර මැතිතුමා තමන් මේ වගේ ව්‍යාපාරයක් කරගැනීමේ අරමුණින්ම ගොඩනගපු ආයතනයක් බවට තොරතුරු වාර්තා වුණා. ඒ වගේම මේ කොන්ත්‍රාත්ව පිරිනමලා තියෙන්නේ ඒ ආයතනයට. ඒක තවදුරටත් විමර්ශනය කිරීමේදී කරු නියෝජ්‍ය කතානායකතුමනි වාර්ෂික සැලැස්මේ ඒ කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික සැලැස්මේ කෝපරේටිව් ප්ලෑන් එකේ ඒක වැඩපිළිවෙලක් විතර ඇතුළත් කරලා තිබුණේ නැහැ. කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරලා තිබුණේ නැහැ. මේක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඔවුන් ඔවුන්ගේ අරමුදල් පාවිච්චි කළාට මේක මුළුමනින්ම විදේශ සේවා අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් තමයි මේ සියලු කටයුතු වල මැදිහත් වෙලා තිබෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අර මේකේ තියෙන බරපතල කාරණේක නෙමෙයි. මේ තියෙන ග්ලෝබල් ෆියා කියන වැඩසටහන ඊට පස්සේ උන් පවත්වනවා 2023 ජූලි මාසේ 15 16 කියන දවස් දෙකේ යාපනයේදී. එතකොට අර 1,70,000 10 කැනපියක ලක්ෂ 5කට තමයි මිල කරලා තියෙන්නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි. ගාල්ලේදී 1,70,000යි ඒ කැනපියකම යාපනයට ගියාට පස්සේ ලක්ෂ 5යි. ඒ කියන්නේ මේක හරියට Google ගහලා බැලුවොත් ගාල්ලේ ඉඳලා යාපනයට කිලෝමීටර් 500කයි තියෙන්නේ. කිලෝමීටර් 500කට මේ කැනපි 30 අරගෙන යන්න ලොරියකට වැය වෙන්න රුපියල් 80000කට ආසන්න මුදලක්. හැබැයි 1,70,000 එක කැනපියකට ඕන් මිල කරනවා යාපනයේදී ලක්ෂ 5ක්. මේවම අමුක් ගැහිලි. මේ රටේ මහජන ධනය ඇස්පනා අපිට කොල්ල කාපු අවස්ථා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි කෝප් කමිටුව විදිහට විමර්ශනය කළේ මෙන්න මෙවැනි මේ රටේ මහජන ධනය මේ රට බංකොලොත් කරන්න හේතු වෙච්ච මහජන ධනය කොල්ල කාපු අවස්ථා. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ ආර්ථික ගොඩනැගීම කියන නායකයා ඒ නායකයා යටතේ පත් කළපු මේ ඇමතිවරයා තමයි මේ වගේ පාඩුවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කරලා තියෙන කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපට කියන්න තියෙන්නේ මේ මහත්වරුන්ට ඕකොල්ලෝ තැන් වල ගිහිල්ලි වෙලා පෙත්සම් අස්සම් කරනවා ආණ්ඩුවට විරුද්ධව කතා පවත්වනවා. හැබැයි විශ්වාසය භංග වෙලා තියෙන ආණ්ඩුවේ නෙමෙයි. විශ්වාසය භංග වෙලා තියෙන ආණ්ඩුවේ නෙමෙයි කරු නියෝජ්‍ය කතානායකතුමනි. විශ්වාසය භංග වෙලා තියෙන මේ රටේ විපක්ෂයේ වංචා දූෂණ කරමින් පහුගිය කාල පරිච්ඡේදය පුරා මේ රටේ මහජන ධනය මේ රටේ මහජන ධනය විනාශ කරපු විපක්ෂයේ තමයි ඔවුන්ගේ විශ්වාසය භංග වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඉදිරිපත් කරපු දේවල් අපි අල්ලාසා දූෂණ විමර්ශන කොමිසම් සභාවට ඒ වගේම තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වාර්තා ඉදිරිපත් කිරීම තමයි අපි මේ කරලා තියෙන සංශෝධනයේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේවා ඉදිරිපත් කළා මේ රටේ මහජන ධනය සූරගෙන කාපු මේ දූෂිත රැළ ඊට අදාළ නීතිමය කටයුතු ඉදිරිපත් කරනවා කියන එක පැහැදිලිව ඉදිරිපත්